තෙරුවන් සරණයි සියලු දෙනාටම වාසනාවන්ත කාලයක් හා දවසක් ප්‍රාර්ථනා කරනවා පුතේ. අද මම ඔබත් එක්ක කතා කරන්න ඉන්නේ මේ සිකුරු මාරුවක් තියෙනවා. මේ සිකුරු කියන ග්‍රහය ගමන් කරන විදිය ගැන කතා කරන ඉස්සෙල්ලා මම කතා කරනවා. ඔබ දන්නවා මම කියන අනාවැක මම කියන පලාපල. ඔබට මතකද මම ගියවරු සැප්තැම්බර් මාසේ කරා ගුරු මාරුව. ගුරු මාරුව මම රට ගැන කිව්ව අනාවැක ටික බලන්න ආයිමත් පාරක්. ඒව එකින් එක සිද්ධ වෙමින් පවතිනවා. ඒ නිසා ඊට ඉස්සෙල්ලා කිව්ව අනාවැකි ඔබලා දන්නවා මගේ දරුවෝ දන්නවා මම කියන පලාපල මම කියන අනාවැකි මේ ළඟද කියපු දේවල් මේ කියන්නේ. ඒ නිසා මේ ගැන දැනුවත් වෙන්න. මොකද විශේෂයෙන්ම මගේ වීඩියෝ නරඹන්න ඕන නම් රාග මීඩියා කියන YouTube channel එක තමයි මගේ වීඩියෝ යන්නේ. ඒ නිසා ඒක බලන්න. අපි බලමු පුතේ ඔබගේ ලග්නයෙන් ලග්නයට මේ සිකුරුගේ ගෝචර ගමන ඔබට කෙසේ බලපායිද? ඔබට කෙසේ බලපෑමක් කරන්න පුළුවන් වෙයිද? ඔබගේ ජීවිතය ඔබ වෙනස් කරන්න උත්සාහ ගන්න. පුළුවන් මම කියන දේ වෙනස් කරලා මම බොරුකාරයෙක් කරන අභියෝග කරන චැලෙන්ජ් කරනවා මම. ඒ නිසා මේ ගැන දැනුවත්ව කටයුතු කරමු. අපි බලමු ඔබගේ ලග්නයෙන් ලග්නයට මේ සිකුරු මාරුව කෙසේ බලපෑම් ඇති කරයි. රාශි චක්‍රයේ 7 වන රාශිය තුලා ලග්නය. තුලා ලග්නය වුණ ඔබට මේ සිකුරු කියන ග්‍රහය ලග්නාධිපති ග්‍රහය. ඔන්න ගත කරන්නේ කේන්දරේ 9 වැන්නේ මැයි මාස 14 ඉඳලා ජුනි මාස 8 දක්වා කාලය කුජගේ නැකත් පාද 2ක රාහුගේ නැකත් පාද 4ක ගුරුගේ නැකත් පාද 3ක මේ ගමන් කිරීමේදී විදේශගත දරුවන්ට ලංකාවාසී දරුවන්ටත් මේ සිකුරු මාරුව මොන වගේ වේවිද? ඔබ දන්නවා මම කියන අනාවැකි මම කියන පලාපල ඔබට කොච්චර ප්‍රතිඵල දෙනවද? ඒ නිසා අපි බලමු ඔබගේ ලග්නයට මොන වගේ බලපෑමක් ඇති කරද? පුළුවන් නම් මේ මම කියන දේවල් වෙනස් කරගන්න ඔබගේ ජීවිතේ යහපතක් කරගන්න වටපිටාවක් හදාගන්න. සිකුරුගේ ලග්නාධිපති ග්‍රහය අටාධිපතිය ඔබගේ කේන්දරේ ගත කරන්නේ 9 වැන්නේ. මේ ගත කිරීමේදී විශේෂයෙන් ඔබ මතක තියාගන්න ඕනි ඔබ කල යුත්තේ මොකද්ද නොකල යුත්තේ මොකද්ද? මේක තමයි මයි පුතේ වැදගත් වෙන්නේ තුලා ලග්න හිමියන්ට. මොකද ඔබ දුරදිග නොබලා ගන්නා වූ තීන්දුව తీරන නිසා යම් විදියක අයහපත් වූ ප්‍රතිඵල අත්කර ගන්න. අයහපත් වූ දේවල් වෙන්න වටපිටාවක් යෙදෙන බොහොමයක් ඉඩකට පවතින නිසා කලමනාකරණය කිරීම හා සැලසුම් කිරීම තුලා ලග්න හිමියන්ට වැදගත් කාරණාවක් වෙනවා. ඒ වගේම තමයි මගේ පුතේ නොඑක ආකාරයේ ක්‍රම මගින් මුදල් වියදම් වෙන්න. අපිට දරුවෝ අසනීප වේවි. නෝන මහත්තයා අසනීප වේවි. දෙමව්පිය අසනීප වේවි. යාන වාහන කැඩේවි. ගෙවල් දොර සම්බන්ධ යම් දේවල් මුදල් වියදම් මෙන්න මේ දේවල් ඇති කරන්න. තුලා ලග්න හිමියන්ට බොහෝමයක් වටපිටාවක් යෙදෙන මොහොතක් වශයෙන් මගේ පුතේ පෙන්눔 කරලා තියෙන නිසා අපි මේ ගැන කල්පනාකාරී විය යුතුයි. එහෙනම් අනවශ්‍ය වියදම් ටික ජීවිතෙන් කපා හරින සැලසුම් හදාගන්න ඒක කරන්න. මේ ඊටමත් වැදගත් පිළිහිටීමක් තමයි තුලා ලග්න හිමියන්ට. ඒ වගේ තමයි නොඑක් විදිය නොඑක් ක්‍රම මගින් මුදල් උපයන්න උත්සාහ කරන ස්වභාවයක් තුලා ලග්න හිමියන් තුල ප්‍රබල කරනවා. මොනවා හරි දෙයක් කරලා සල්ලි හම්බ කරන්න ඕනේ. හැබැයි ඔබ සාධාරණ ක්‍රම මගින් සාධාරණ විදියට ජීවත් වෙනවා. ඔබට සබහාදම පවා ආශිර්වාද කරනවා උදව් කරනවා. මෙන්න මේක තුලා ලග්න හිමියන් අවධාරණයේ යුතුව කටයුතු කරගෙන යෑම කල යුතු වේලාවක් වශයෙන් මතක තියාගන්න. ඒ වගේම තමයි පුතේ ඔන්න මේ මොහොතේ බැංකු ලෝන් ගන්නවත් රැකියාව කරන තැනින් ලෝන් අරගන්නවත් ණයට ගන්නවත් සැලසුම් හදාගන්න එපා. මොකද ඔබ කරගන්න යන්න කරන්න තියෙන දේ නෙමෙයි කෙරෙන්නේ මුදල් වලින්. මේ නිසා මේ මොහොතේ අඩියක් පස්සට තියන්න. ජුනි මාස 8 වෙනිදා පස්සේ කරන්න පටන් ගන්න. මෙන්න මේක තුලා ලග්න හිමියන් අදිෂ්ඨාන කළගත යුතුමයි.
මේක ප්‍රබල පිහිටීමක්. මොකද හේතුව තමයි පුතේ මේ සිකුරු ගත කරන ගුරුත් එක්ක. ඒ වගේ තමයි ඔය පොඩක් දුරකථනයේ මුහුණුපොත පාවිච්චි කරනවනේ. හරි කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද යම් විදියකට පුතේ බාහිර පුද්ගලයන් නිසා චෝදනා ඇති කරන්න, චෝදනා විඳින්න බලපෑම් ඇති වෙන බොහොම ඉඩකට පවතින තුලා ලග්න හිමියන්ට. මේකත් දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔන්න වැදගත් දෙයක් තියෙනවා. ඔබ අලුතෙන් මොනවා හරි ඉගෙන ගන්න බලාගෙන ඉන්නවනේ. වෘත්ති මට්ටමේ හරි දෙයක්. මෙන්න සැලසුම් හදා ගන්න හොඳ කාල පරිච්ඡේදය. පණක් අධ්‍යාපන ලැබපු දරුවන්ට හිතනවා දැන් අධ්‍යාපනය කර ඇති. දැන් මේක නවත්තන්න ඕනේ. වෙන දෙයක් කරන්න ඕනේ සැලසුමක් හදා ගන්න. මොකද සිකුරු ඉන්නේ කුජගේ නැකතක ඉන්න නිසා. මේක බලවත් කරන වෙලාව. බලවත් වීම තිබ්බෙදී. හැබැයි දැඩි අධිෂ්ඨාන තියන්න විමුක්තිගාමික වෙන්න. බොහොම අධිෂ්ඨාන තියන්න වැඩ කරන්න. ඒතර මේ කියන දේවල් වෙනස් කරන්න මගේ පුතේ වාසනාවක්. තුලා ලග්න හිමියෝ බලවත් වෙනවා. මේ තමයි වැදගත්ම දේ ඔබට කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි කල්ගත වෙච්ච යම් දෙයක් නැවත පටන් ගන්න. ඔබ වෑයම් කරන කාල පරිච්ඡේදයක් වශයෙන් පෙන්눔 කරනවා. ඒ වගේම තමයි හවුල්කරුවන්ගේ සහාය දක්වන අය. හවුල්කරුවෝ ඔබ තුලා ලග්න හිමියෙක් නම් ඔබගේ අනිත් අය හවුල්කාරයෝ. ඒ කට්ටිය වෙනුම් පෙනින්න තමයි හවුල්කරු සහාය දක්වන අය. මෙන්න මේ කට්ටියත් එක්ක කමියුනිකේෂන් වැඩි වෙන, කතා බහ වැඩි වෙන්න වටපිටාවක් ඒක තමයි සේවකයෝ ඉන්නවා නම් සේවකයන්ට පඩිනඩි ගෙවීමේදී ලියලා කියලා පඩිනඩි දෙන්න තුලා ලග්නය වග බලා ගැනීම කළ යුතුමයි. නිතර නිතර අනවශ්‍ය කලබලකාරී ස්වභාවයක් ඇති කරන වටපිටාවක් යදෙනවා. අනවශ්‍ය ගමන් බම් බහුල වෙන්න බලනවා. මේ නිසා මේ වියදම් වැඩි කරන බලන නිසා තුලා ලග්න මේ තත්ත්ව වෙනස් කරගන්න උත්සාහ ගැනීම කළ යුතු පිළිහිටීම. විශේෂ ව්‍යාපාර කටයුතු කරන තුලා ලග්න හිමියන්ට තරගකාරී ලෙස මගේ පුතේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න යම් වාසනා ගුණයක් පවතින ස්වභාවිකුත් පෙන්눔 කරලා තියෙනවා. ඔබගේ ව්‍යාපාර අලුත් ප්‍රදේශයකට යගිනියනවා නම් යහපත් වෙනවා. ඒ වගේ තමයි හවුල්කරුවන් එක්ක වැඩ කරනවා නම් සැලසුමක් ඇතුව වැඩ කරන්න ඕනි. ඔබත් ඔබගේ ව්‍යාපාරය ගැන සේවකයන් සමග එකතු වෙලා කටයුතු කරගෙන යන්න ඕනි. හවුල්කරුවන්ට විතර බාර දීලා වැඩ කරන්න යන්න එපා. මෙන්න මේ දේ තුලා ලග්න හිමියන් අදිෂ්ඨාන කරගන්න ඕනි. වෙනදට වැඩි උනන්දු වෙන ව්‍යාපාරවලදී. රැකියාවදී උනන්දු වෙනවා. මෙන්න මේ දේ මතක තියාගන්න. ඒක තමයි මොනියම් හේතුවක රැකියාව අතහැරලා දාන්න එපා, විනාශ කරගන්න එපා, නැති කරගන්න එපා. කොච්චර වැඩ කරද අධිගුණ මගේ පුතේ. බොහොම වගකීමේ යුතුව පුතේ තුලා ලග්න හිමියන් රැකියා කටයුතු කරගෙන යෑම වැදගත් වෙනවා මේ සිකුරු මාරුව. ඔබ සිකුරු මහ දසාවක්, අතුරු දසාව, විදසා ප්‍රාණයක් කාලයක් සුක්ෂම ගත කරනවා මගේ පුතේ. මේක ප්‍රබල පිහිටීමක්. මේ ප්‍රබල වීම ගැනම ඔබ දැනුවත් වෙන්න. ඔබ අවබෝධ කරගන්න. විශේෂයෙන්ම දුරදිග නොබලා ගන්නා වූ තින්දු తీරන නිසා යම් පාඩු විඳින්න අපහසුතාවටපත් වෙන බොහොම ඉඩකට පවතීවි. තුලා ලග්න හිමියා මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි නොගැලපෙන ප්‍රේමය, නොගැලපෙන ආලය, නොගැලපෙන ලෙන්ගතු ගැන තුලා ලග්න හිමියන් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද ඔබ ගාවට ඒවි බොහොම ආදරණීය හැඟීමෙන් ඒවි ආදරය කරන මුලාවෙන් ඇවිල්ලා ඔබ විනාශ කරන වටපිටාවක් හදාගන්න මේ කියන ග්‍රහ රටාව. මේ නිසා මේ ගැන තුලා ලග්න හිමියන් අවබෝධ කරගන්න වගේ තමයි විශේෂයෙන්ම ඔබ ගන්නා ඇමතුම්, ඔබ කතා බහ කරන දේවල්, ඔබ සම්බන්ධතාවය ඇති කරගන්න වටපිටාව වෙනදට වැඩිය සූක්ෂමව ඔබ කටයුතු කරන්න ඕනේ. කල්පනාකාරී කටයුතු මේ මොහොතේ අර බල්ලලව කොස්සට බාවනවා කියලා කියන්නේ පුතේ. මේ ස්වභාවයෙන් ඇතිවීමක් අර ඉස්සෙල්ලක වගේ අර දුර ඉන්න හතුරට ළඟ ඉන්න මිතුරුගෙන් පරිස්සම් වෙන්න ඕනේ. කාල පරිච්ඡේදයක් වශයෙන් තුලා ලග්න හිමියන් මතක තියාගන්න. පදිංචි භූමි වල නිවාස වලට පවා පුතේ සොර සතුරු කරදර වගේම තමයි. නොපෙන්න බලවේග ඇති කරනවා යම් දෝසන්දකර බලපෑම් ප්‍රබල වීම ඇති කරනවා. ඔබ තුලා ලග්න ස්ත්‍රියක් නම් ඔබගේ ස්වාමියා ආවේගශීලී වෙනවා. කෝපයට පතුන දඩබ්බර වෙනවා, හිතුවක්කාර වෙනවා. හිතිච්ච දේ කරන්න පොළඹවනවා. හිතන ගමන් බිම යන පොළඹවනවා. මේක ගෙදර ජීවිතයට පවුලට යම් අකටුත්තක් වෙන වෙලාවක්. ඔබ පුරුෂයෙක් නම් ඔබේ භාර්යාව කියන කිසිම දෙයක් අහන්න නැමෙන්න නමන්න බෑ. මේ ස්වභාවයත් එක්ක ගෙදර ජීවිතයේ යම් යම් අකරතැබ්බල මුහුණ පාන්න
බලපෑම ඇති වෙනවා වගේ තමයි ගෙදරින් බැහැර වෙලා ඉන්නත් බොහොම ඉඩකඩ පවතීවි. මේ නිසා තුලා ලග්නෙ මේ ගැන වැඩිපුර දැනුවත් වෙන මොකද මේ යන ග්‍රහ රටාවේ ස්වභාවය පුතේ මේක. මේ ග්‍රහ රටාව බලපෑම මේක. මේ නිසා මේ ගැන ඔබ දැනුවත් වීම තමයි ඊටාත්ම වැදගත් වෙන්නේ. එහෙනම් මේ කියන්නේ කල්පනාකාරී වෙන්න කියලා කියන්නේ මේ. දැඩි අදිෂ්ඨානෙ තියාගන්න. කොච්චර බාධා කරදර පැමිණියත් ප්‍රශ්න ආවත් මම අල්ලගෙන ඉන්නවා. මම රැඳිලා ඉන්නවා කියන තැනට හිත හදා ගන්න ඕනේ වෙලාවක්. මේක මතක තියාගන්න. ඒ වගේ තමයි මේ මාස 20න් පස්සේ නොගැලපෙන කිසිම කෙනෙක් ඔබ ඇසුරු කරන්න එපා. නොගැලපෙන ඇසුර තුලා ලග්න නවත්විය යුතුමයි. නොඑක් ක්‍රමයෙන් ලිංගික ආශාව කායික ආශාව හොයන්න තුලා ලග්න හිමියන් පොළඹවන වෙලාවක්. ඒව ළඟා කරගන්න පුතේ ඕනම වැඩක් කරන්න ලේස්ති වෙනවා. ඒකට මුදල් වියපෑදම් කරනවා. සමහර ගෙදර දොරේ දරුවන්ට තමුගේ බිරිඳ ස්වාමීට කන්න නැහැ. හැබැයි මේ ලිංගික ආශාවට ලෙන්ගතුකමට වැඩිපුර ජන්මියා මුදල් හදල් වියපෑදම් කරන්න. ඒවට සැලසුම් කරන්න. සැලසුම් ක්‍රියාත්මක වෙන්න වටපිටාවක් යෙදෙන නිසා මේ ගැන ඔබ දැනුවත් වී අවදි වී කටයුතු කළ යුතුමයි. ඒ වගේම තමයි රැකියා ස්ථානය තුල විශේෂයෙන්ම කොච්චර වැඩ කරලා තෘප්තිමත් නැහැ අගය කරන්නේ නැහැ. විශේෂයෙන් මේ මාස 20න් පස්සේ රැකියාව එපා වෙන තැන වැඩ කටයුතු යෙදෙනවා. හැබැයි රැකියාව වෙනස් කරගන්න එපා, නැති කරගන්න එපා. කොහාටදම වැඩ කරගෙන යන්න. ඔබ ගන්න වැටුපට වැඩ කරන ඔබ ආයතන හදන්න බෑ. මේක විතර තුලා ලග්නෙ හිතේ තියා ගන්න ඕන. ඔබ සාධාරණ කරන කේන්දරයක්, සාධාරණ කෙනෙක්. හැබැයි සාධාරණ ක්‍රමේ කරන්න බෑ. මේ නිසා ඔබ ගන්න වැටුපට වැඩ කරගෙන යෑම තමයි මේ මොහොතේ මගේ පුතේ වැදගත් වෙන්නේ තුලා ලග්න හිමියන්ට. ඒ නිසා ඒ ගැන ඔබ මතකයේ තියාගෙන මතකයේ රඳවගෙන කටයුතු කරගෙන යෑම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි පවුලේ වැඩිමහල් දියණියක් ඉන්නවනම් මෙන්න උසස් අධ්‍යාපන යොමු වෙන වාසනාව ගුණ පවතින කාල පරිච්ඡේදයක්. ඒ වගේම තමයි චුට්ටක් දුවෙක් එහෙම ඉන්නවනම් පුතෙක් එහෙම ඉන්නවනම් ආදරේ හිතෙන් ආදරේ කරන පොළඹවනවා. මොන ගුරුවරුන් පොඩි කම්ප්ලේන්ට් නේවි. මිස ළමයා දැනුවත් කර ඔබ දැනුවත් වෙන්න. විශේෂයෙන් මවගේ ගර්භාෂා ආශ්‍රිත වෙලා මවගේ පියයුරු හා ගර්භාෂා පැලෝපේ නාලා ආශ්‍රිත වෙලා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත අසනීප තත්ත්වයන් ඇති කරන බොහෝමයක් ඉඩකට පවතිනවා හෘද වස්තු හා පෙනාලු සම්බන්ධ වෙලා. මේ නිසා මේකට තුලා ලග්නෙ දෙමව්පිය දැනුවත් කරන්න. මේක දැනුවත්ව කටයුතු කරගෙන යා යුතුමයි. ඒ වගේම තමයි ඔබ තුලා ලග්නේ පුරුෂයෙක් ඔබගේ භාර්යාවගේ සහෝදර සහෝදරයන්ගේ යම් ඇවෑමවල් වලට යම් දේවල් වලට ඔබට මැදිහත් වෙන්න ඔවුන් වෙනුවෙන් සහභාගී වෙන්න පෙනීන සිද්ධ කරන කාල පරිච්ඡේදයක්. ස්ත්‍රියක් නම් ඔබේ ස්වාමියාට එයාගේ ඥාතීන් වෙනුවෙන් පෙනීන සිද්ධ කරන කාලයක්. මේ නිසා මේ ගැන අවධානය තියාගන්න. මොකද ඔබ උදව් උපකාර කරන්න ඕන හරි අවබෝධයෙන්. මේ මොහොතේ අනවශ්‍ය විදිහට සල්ලි වේදන් කරන ස්වභාවයක් තියෙනවා මගේ පුතේ. ඒ නිසා මුදල් හදල් පරිස්සම් කරගන්න තුලා ලග්නෙ මියෝ උත්සුක වෙන්න ඕන මොහොතක්. විශේෂයෙන් වැඩිමහල් සහෝදරියෙක් හෝ සහෝදරයෙක් තියෙනවා නම් ඒ සහෝදර සහෝදරියන්ට ලැබීම ඇති වෙන්න බොහොමයක් ඉඩකඩ පවතින ග්‍රහ රටාවක මගේ පුතේ පෙන්눔 කරලා තියෙනවා. මේ සිකුරු කියන ග්‍රහතුමාගේ ග්‍රහ ගෝචර ගමන. මේ නිසා මේ ගැන දැනුවත් වෙන විශේෂයෙන්ම කුඩා දරුවෝ එහෙම ඉන්නව නම් අධ්‍යාපනය ලබන චුට්ටක් අමතකකින් අතපසුකින් බහුල වෙනවා. පරිබාහිර වැඩවලට ඇලුම් කරන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේ ගැන දැනුවත් වෙන්න. මොකද ලස්සන දේ ඇලුම් කරන ස්වභාවයක් තියෙන තුලා ලග්න හිමියන් තුළ ලොකු සීන ගොඩක ජීවත් වෙන හැබැයි සීන ගොඩ ජීවත් වෙන හොඳයි. සීන හැබෑ කරගන්න උත්සාහ ගන්න ඕන තුලා ලග්න මේ කාල පරිච්ඡේදය. එහෙනම් දැඩි අදිෂ්ඨානයක් තියෙන අවබෝධයක් තියාගන්න මේ කාල පරිච්ඡේදය මම අතෙන්ට යනවා මේක කරගන්නවා කියන තැනට. ඒක සාර්ථක වෙනවා. ඒ නිසා ඒ ගැන මතකයෙන් වැඩ කරගෙන යෑම ඉතාමත් වැදගත් වගේ තමයි ඔබගේ සෞඛ්‍ය බලද විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔබගේ අක්මාව හා අඥාසය හා පෙනහළු හා මුත්‍රා ශාස්ත්‍රිත අසනීප තත්ත්වයෙන් ඇති කර ගැනීමේ ස්වභාවයක් පෙන්눔 කරනවා ප්‍රබල විදියකට හැමේ රෝග හදන්න බලාවි. විශේෂ නාග වර්ග සර්පයින්ගෙන් විසුකුරු කෘමීන්ගෙන් සතුන්ගෙන් සර්පයින්ගෙන් අනතුරු ඇතින බොහොම කිඩකට පවතින තුලා ලග්න හිමියන්ට. ඒ නිසා වෙනද වැඩිය පරිස්සම් වෙන්න. නිසි වේලාවට කලට අසනීප තියෙනම් බෙහෙත් ටික පාවිච්චි කරන්න. එතකොට මේකෙන් දේවල් අඩු කරගන්න පුළුවන්කම් පවතිනවා. ඒ වගේ තමයි බෞද්ධයෙක් නම් බෞද්ධ දර්ශනයට අනුවම කටයුතු කරන්න. ඔබ අන්‍යාගමිකෙක් නම් ඒ යකම අනුකූලව කටයුතු කරගෙන යන්න. මොනවා කරලා හිතට එකගව කටයුතු කරන්න. මේ හදවතට එකව කතරු වීම තුළ පුතේ ප්‍රතිපත්ති කරුක වීම තුළ
මේ වෙන්නා වූ බලවේග වෙනම ක්‍රියාත්මක දේවල් වෙනස් කරන වාසනා ගුණය පවතිනවා. මේ නිසා මෙන්න මේ දේ ඔබ අවබෝධ කරගන්න, අවධානය තියාගන්න. ඔබට පුළුවන් නම් විශේෂයෙන්ම ඔය මාර් පරාජය කියන පිරිත පාවිච්චි කරන්න නිතර නිතර. තුන් සූත්‍රය පාවිච්චි කරන්න, රත්න සූත්‍රය පාවිච්චි කරන්න. තුන් සූත්‍ර රත්න සූත්‍ර තියෙන එක ප්‍රශ්න නැහැ. ඒ ටික පාවිච්චි කරන්න. ඒ වගේ තමයි පත්තිනි මෑණියන්ටත්, පාර්වතී දේව මෑණියන්ටත්, ලක්ෂ්මී දේව මෑණියන්ටත් බාරහාරවි පුදු සත්කාර කිරීම තුළ ගොඩක් දේවල් මගහරින්න පුළුවන් කම්වල් පවතිනවා. ඒ අනුව මග කටයුතු කරන විශේෂයෙන් යාන වාහන ගමන් බිමන් යෑමේදී කලබලකාරී ස්වභාවය ඉවත් කරන තුලා ලක්ෂණ කටයුතු කර ඔබ සියලු දෙනාටම දලදා හාමුදුරන්ගේ පීඨ ආරක්ෂාව ලැබෙන්න කියලා, නිති රැකවරණ ලැබෙන්න කියලා මගේ පුතේ ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ සිකුරුගේ මහදසා අතුරුදසා විදසා ප්‍රාණදසා ගත කරන පුතේ මෙන්න මේ පුදු පූජා පවත්වන්න. විශේෂයෙන් සිකුරාදා දිනවල උදේ 6යි 7යි අතරේ සිකුරු හෝරාව පවතිනවා. රාත්‍රී 8යි 9යි අතරේ සිකුරු හෝරාව පවතින. මේ සිකුරු හෝරාව තුළ දින 21 නොකඩවාම නිර්මාංශව නැගෙනහිර දිශාව බලා ඔබ බෝධි පූජා පවත්වන්නේ නම් යහපත් ප්‍රතිඵල ගන්න වාසනාව ගුණේ පවතිනවා. ඒ වගේම තමයි සුවඳ මල් වර්ග, සමන් පිච්ච මල්, සේපාලික මල් පූජා කිරීම තුලින් යම් වෙනසක් ඇති කරගන්න පුළුවන්කම් පවතිනවා. ඒ වගේම තමයි විශේෂව මතක තියාගන්න ඕනි සුදු හඳුන්, එළඟි තෙල්, ගිතෙල් මිශ්‍ර කිරිබත් හදලා ත්‍රිවිධ බෝධීන්ට පූජා කිරීම. ඒ වගේ තමයි භික්ෂුන් වහන්සේලා අටපිරිකර පූජා කිරීම, කන්‍යා ස්ත්‍රීන්ට, ගර්භණී ස්ත්‍රීන්ට, රෝගාතුරෝ ස්ත්‍රී කාන්තා දරුවන්ට ආහාර පාන, ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂක දේවල්, ඖෂධ වර්ග, සුදු හෝ රෝස පාට වස්ත්‍ර, සුවඳ විලවුන් වර්ග, අලංකාර වූ අපි කියන කුඩ පරිත්‍යාග කරනවා කියලා කියන්නේ, පරිත්‍යාගයක් කරනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මෙන්න මේක කරා. මේක ඉතා හොඳ පිළිටීමක්. ඒ වගේම තමයි ජින පංජර යන්ත්‍රය හෝ අභිසම්විධාන යන්ත්‍රය හෝ මේ යන්ත්‍ර දෙක එකක් විද්‍යාත්මක තුරලා කරපඳ ගැනීම තුළ මේ කියන බලපෑම් ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ මොනව කරත් වැඩක් නැහැ. ඔබ ප්‍රතිපත්ති ගරුක වෙන නිර්මාංශ වෙන්න. මේ විදිහට වැඩ කරන්න ඔබට සාර්ථක ප්‍රතිඵල කරගන්න වාසනාව වල පවතිවි. තෙරුවන් සරණයි.